එතකොට මේ දෙවෙනි පාඩමෙන් කතා කරන්න තියෙන්නේ වර්ගමූල පාඩම. අර පොඩි පන්ති වල ඉගෙන ගත්ත මතකද? අර වැඩි ඉගෙනුවේ නැහැ මේ පාඩම. පොඩි පන්ති වල පොඩි දේවල් ටික ගන්න තිබ්බා. මේ පාඩමේදී අපිට කතා කරන්න තියෙන මෙන්න මේ පූර්ණ වර්ගයක් නොවන ධන සංඛ්‍යාවක වර්ගමූලය. වර්ගමූලයේ සන්නිකර්ෂණයට වන්නේ කියලා එකක් තියෙනවා. අපි බලමු මොකක්ද ඒක කියන්නේ. ඒ කියන්නේ පූර්ණ වර්ගයක් නොවන ධන සංඛ්‍යාව. ඒ කියන්නේ මොන වගේ සංඛ්‍යාවක්ද කියලා බලන්න. දැන් වර්ගමූලය ලියන්නේ කොහොමද සරලව? දැන් අපි 4 ගමුකෝ. 4 වර්ගය කියන්නේ කීයද? 4 වර්ගය සමානයි 4 ආය 4න් ගුණ වෙනවනේ 4 වර්ගය කියන්නේ. එතකොට 16යි. එතකොට 16 වර්ගමූලය කියන්නේ 16 වර්ගමූල නම් මේ ලකුණෙන් දාන්න 16 වර්ගමූලය වෙන්නේ කීයද? 4. එතකොට 5 ගත්තොත් එහෙනම් 5 වර්ගය කීයද? 25නේ. එතකොට 25 වර්ගමූලය කීයද? සමානයි 5. කොහොමද? අර පොඩි පන්ති වල ඉගෙන ගත්තා. එතකොට මේ වගේ කෙලින්ම ගුණාකාර වලින් එන සංඛ්‍යාවක වර්ගමූලය අපි හොයන්න පුළුවන්. මේ වගේ 16 දැන් එකෙන්ම පටන් ගමුකෝ. මේ වගුවේ තියනවා වගේ. කොහොමද? දැන් එකේ වර්ගය කීයද? එකමයි. දෙකේ වර්ගය කීයද? දෙවරක් දෙක 4යි. තුනේ වර්ගය කීයද? තුන් වරක් 3 9යි. හතරේ වර්ගය කීයද? හතරක් 4 16යි. පහේ වර්ගය වගේ 4 5 25යි. එතකොට මේ සංඛ්‍යා ටිකක් එනවනේ. 1 4 9 16 25. ඔන්න ඒ වගේ ටිකක් එනවනේ. ඊට පස්සේ මෙන්න මේ අතර තියෙන සංඛ්‍යා මොනවද? 1 4 කීය තියෙනවද? 1යි 4යි අතර මොනවද තියෙන්නේ? 2 තියෙනවා 3 තියෙනවා. ඒක 4යි 9යි අතර තියෙන්නේ 5 6 7 8 තියෙනවා. 9 16 අතරත් ඒ වගේ සංඛ්‍යා තියෙනවා. 16 25 අතරත් ඒ වගේ තියෙනවා. එතකොට මෙන්න මේ වගේ සංඛ්‍යාවක වර්ගමූලය හොයන්න කිව්වොත් එහෙම 10 වර්ගමූලය හොයන්න කිව්වොත් එහෙම කොහොමද? මෙතන සංඛ්‍යාවක් එන්නේ නැහැ නේද? දැන් 9 වර්ගමූලය හොයන්න කිව්වොත් එහෙම ගානට එනවා ඊයත් 3. ඊට පස්සේ 4 වර්ගමූලය හොයන්න කිව්වොත් එහෙම එනවා කීයද? 2. එතකොට මේ දෙක අතර තියෙන 6 වර්ගමූලය හොයන්න කිව්වොත් එහෙම ඔයාලා මේක හිතා ගන්න බෑ නේද? මෙන්න මේ වගේ සංඛ්‍යාවල තමයි අපි මෙතන කතා කරේ පූර්ණ වර්ගයක් නොවන ධන සංඛ්‍යා කියන්නේ. ඒ කියන්නේ මොකක්ද? මෙන්න මේ වගේ මේවට තමයි පූර්ණ වර්ග කියන්නේ. ගානට වර්ගමූලය අපිට ගන්න පුළුවන්. එතකොට පූර්ණ වර්ගයක් නොවන ධන සංඛ්‍යා කියන්නේ මෙන්න මේව අතර තියෙන එක. මේ වගේ. මේ පූර්ණ වර්ග සංඛ්‍යා අතර තියෙන එක පූර්ණ වර්ගයක් නොවන ඒවා. එතකොට ඒ වගේ තමයි මේ. දැන් 9 16 අතර තියෙන 10 11 12 ඒ වගේ තියෙනවා. 16 25 අතර තියෙනවා 17 18 19 20 21 22 23 24 වෙනකන් තියෙනවා. දැන් ඔකෙන් 17 වර්ගමූලය වන්නේ කිව්වොත් එහෙම කොහොමද? 17 වර්ගමූලය වන්නේ කියලා කියන්නේ. අපිට හොයාගන්න දෙයක් හිතා ගන්න බෑනේ. ඒකෙන් අපි මොකද්ද කරන්නේ? අපි මේ වගේ එක වර්ගමූලය හොයන ආසන්න අගයකට සන්නිකර්ෂණය කරනවා කියලා එකක් කරනවා. ඒක වර්ගමූලය හොයන්න ආසන්න අගයකට සන්නිකර්ෂණය කරනවා කියලා එකක් කරනවා. අපි බලමු කොහොමද කරන්න කියලා. හරි. දැන් ඊට පස්සේ උදාහරණයක් විදිහට අපි 5 ගමුකෝ. 5 වර්ගමූලය හොයන්න. ඒක පූර්ණ වර්ගයක් වෙන සංඛ්‍යාවක් නෙවෙයි 5 කියන්නේ. 5ට කලින් තියෙන පූර්ණ වර්ගයක් වෙන සංඛ්‍යාව මොකක්ද? 4නේ. 4 වර්ගමූලය කීයද? 2යිනේ. ගානට එනවනේ. 5ට පස්සේ මොකක්ද තියෙන්නේ? 3 වරක් 3 9යි. 9 වර්ගමූලය මොකක්ද දෙන්නේ? 3 එනවනේ ගානට. හැබැයි 5 එකක් අපිට හොයාගන්න පුළුවන්. බෑනේ. හැබැයි දැන් අපිට අදහසක් එනවා 5 වර්ගමූලය මොනවා එකක් වෙන්නේ නැද්ද? 5 වර්ගමූලය එතකොට මේ 2යි 4 වර්ගමූලය 2නේ. 9 වර්ගමූලය කීයද? 3යි. 2යි 3යි අතර සංඛ්‍යාවක් කියලා හිතා ගන්න පුළුවන් නේද? ඒ කියන්නේ 2යි දශම සංඛ්‍යාවන්නේ. ඒක පැහැදිලි නේද? මොකද්ද? දැන් අපිට කියලා දීලා තියෙනවා 5 වර්ගමූලය හොයන්න කියලා. 5 කියන්නේ මොකද්ද? පූර්ණ වර්ග සංඛ්‍යාවක් නෙවෙයි. අපි එතකොට 5ට ඒ දුන්න සංඛ්‍යාවට කලින් තියෙන පූර්ණ වර්ගයේ ඊට පස්සේ තියෙන පූර්ණ වර්ගය ගන්නවා. කලින් තියෙන පූර්ණ වර්ගය මොකක්ද? 5ට කලින් තියෙන්නේ 4. එතකොට 4 වර්ගමූලය කීයද? 2 එනවනේ. එතකොට මේ 5ට පස්සේ මොකද්ද තියෙන පූර්ණ වර්ගය? 9නේ. ඊට පස්සේ 9 වර්ගයේ වර්ගමූලය කීයද? 3යිනේ. දැන් එතකොට මේ පැහැදිලි වෙන්නේ නැත්තම් මම මෙතන කියන්නේ දැන් මෙතන අපිට දීලා තියෙන්නේ මොකද්ද? 5 වර්ගමූලය වන්නේ කිය. 5ට කලින් තියෙන පූර්ණ වර්ගය කීයද? 4නේ. 5ට පස්සේ කීයද තියෙන්නේ? 9. එතකොට 4 වර්ගමූලය කීයද? 2යි. 9 වර්ගමූලය කීයද? 3යි. දැන් තේරුණාද අයි මෙතනට 4යි 9යි ගත්තේ කියලා. ඊට පස්සේ ඒක අපිට හොයාගන්න පුළුවන් මේ 5 වර්ගමූලය තියෙන්නේ මොන සංඛ්‍යා දෙක අතරද කියලා. ඒ කියන්නේ 4 වර්ගමූලය කීයද? 2යිනේ. 9 වර්ගමූලය කීයද? 3යි.
එතකොට මේ 5 වර්ගමූලය තියෙනවා මේ 2යි 3යි අතර සංඛ්‍යාවක්. ඒ කියන්නේ 2යි දශම සංඛ්‍යාවන්නේ. එතකොට අපිට ඒක මේ සන්නිකර්ෂණයෙන් හොයනවා කියන එක ටිකක් අර හදන්න එපා වෙන එක. ඒ කියන්නේ ඇයි කියලා බලමු. එතකොට අපි මෙතන ආසන්න කියන්නේ ගන්නෙ. එතකොට අපිට ඉතින් දැන් 2 ඉඳන් 3 වෙනකන් කීයද සංඛ්‍යා තියෙන්නේ? 2.1 ඉඳන් කී වෙනකන්ද? 2.9 වෙනකන්. දැන් මොකද්ද කරන්න දෙන්නේ නැද්ද? මෙන්න මේවා ටික 2.1 2.2 2.3 2.4 2.5 2.5 2.6 2.7 2.8 2.9 ඔන්න ඒ වගේ ලියාගෙන මේවා ගුණ කර කර බලන්න තියෙන්නේ කොහොමද පාට වර්ගයක් එන්නේ මොකද්ද කියලා තේරුණාද? දැන් 2යි 3යි අතරනේ මේ 5 වර්ගමූලය තියෙන්න ඕනේ. එතකොට දැන් මෙන්න මේ වගේ ලියාගත්තා. තියෙන සංඛ්‍යා ටික මොනවද? 2 2.1 2.2 0.3 2.4 2.5 2.6 2.7 ඊට පස්සේ අපි මේවා එක එක වෙන වෙනම ගුණ කරලා බලන්න ඕනේ. දැන් 2 ගුණ කරපුවාම කීයද? 2 දෙකේ වර්ගය ගත්තාම 4යි. 2.1 වර්ගය. ඒ කියන්නේ 2.1 ආයෙ 2.1 ගුණ කරන්න ඕනේ. එනවා අපිට කීයද? දැන් මේ ගුණ කරන එක තමයි මෙතන එපා වෙන දේ. අපිට මේ විදිහට ගුණ කරලා බලන්න වෙනවා හැම එකම. කීයද එතකොට? 4.41. 2.2 වර්ගය කීයද එන්නේ? 4.84. ඊට පස්සේ 2.3 වර්ගය කීයද? අපිට ඇවිල්ලා තියෙනවා 5.29. 2.4 කීයද? 5.76. එතකොට මේම ඔක්කොම නිකන් ඔය ගුණ කරගෙන යන්න ඕනේ නැහැ. දැන් අපිට මෙතන ආව කීයද? 4.84. ඊළඟ එක ආව 5.29. මෙන්න මේ දෙක අතර තියෙනවා නේද? 5. මොකද්ද? අපිට ආව 2.2 වර්ගයට කීයද? සමානයි 4.84. 2.3 වර්ගයට ආව 5.29. මෙන්න මේ දෙක මේ සංඛ්‍යා දෙක අතර තියෙනවා නේද? 5. එතකොට මේ හරිය නවත්තන්න ඕන. ආයේ මේව බොරුවට ගුණ කරගෙන යන්න ඕනේ නැහැ. ඒ සංඛ්‍යා අපිට 5 වර්ගමූලයෙන් හොයන්න කියලා තියෙනවා. එතකොට මේ වගේ ඒ සංඛ්‍යා ටික ගුණ කරගෙන යද්දී ඒ 5 අහුවෙන යටම සංඛ්‍යාවයි පාට ආසන්නම තියෙන යටම සංඛ්‍යාවයි පාට ආසන්නම තියෙන උඩම සංඛ්‍යාවයි එනක අපි ගුණ කරලා බලන්න ඕන. දැන් එතකොට අපිට ආව 2.2 වර්ගයේ 2.3 වර්ගයේ. හරිද? 2.2 වර්ගය ආව 4.84. 2.3 වර්ගය ආව 5.29. දැන් එතකොට මේ දෙකේ මොකද්ද පාට වැඩිපුරම ළඟ කියලා හොයාගන්නවා. ඒ කියන්නේ 4.84 පාට වඩා පාට ළඟම තියෙන 5.29 විදිහ. ඒක හොයන්නත් මොකක්ද කරන්නේ? මේ දෙක අතර වෙනස කොහොමද කියලා බලන්න. දැන් 4.8යි 4 ගමුකෝ. 5න් අඩු කරනවා 4.8යි 4. එන්නේ කීයද? 0.16. ඊට පස්සේ 5.29 ගමු. 5.29 වැඩිනේ පාට වල. ඒකෙන් අඩු කරනවා 5. මොනවද කියන්නේ? 0.29. එතකොට මේ දෙකේ පාට ගොඩක්ම ළඟ මොකක්ද? ඒ කියන්නේ අඩුම පරතරයක් තියෙන එක මොකක්ද? මේකනේ. පාට වල අඩු මෙතන 0.16. එතකොට මෙතන 2.3 වර්ගයක් ගත්තොත් එහෙනම් 5.29ක් ආවා. එතකොට ඒක පාට වඩා 0.29ක් වැඩි. හැබැයි මෙතන 2.2 වර්ගය 0.16ක් විතරයි අඩු. එතකොට පාට වැඩි කරලා ළඟ එක මොකක්ද? මේකනේ. එතකොට මෙන්න මේක අපි ගන්නවා. මොකද්ද මේ 4.8. උත්තර කියන එක අපි ගන්නවා පාට ආසන්න වැඩි කියලා. එතකොට මේ අපිට උත්තරේ එන්නේ මොකද්ද? 2.2. එතකොට අපි ලියන්න පුළුවන් 5.0. එතකොට අපි ලියන්න පුළුවන් 5 වර්ගමූලය සමාන වෙලා 2.2. එතකොට මේක අපි ආසන්න කියන්නේ ගත්තේ. ඒ ආසන්නකයක් ගන්න හින්දා අපි මේකට කියන පළමු දශම ස්ථානයේ සන්නිකර්ෂණය කිරීම. එහෙම නැත්නම් පළමු සන්නිකර්ෂණය කියන්නේ. ඔන්න ඔක තමයි අර අපි මෙතන මේ මාතෘකාවේ කතා කරපු පාඩමේ පූර්ණ වර්ගයක් නොවන ධන සංඛ්‍යාවක වර්ගමූලයේ සන්නිකර්ෂණයට සෙවීම කියන එකයි. හරිද? දැන් තව ගානක් විතර හදමු. එතකොට තේරෙයි අපිට. දැන් අපි මේ 5 වර්ගමූලය නෙවෙයි. දැන් බලමු 6 එක කීයද කියලා. දැන් බලමු 6 වර්ගමූලය වෙන්නේ. ඔයන්න කියලා තියෙනවා 6 වර්ගමූලය. දැන් එතකොට 6ට කලින් තියෙන පූර්ණ වර්ගය මොකද්ද? මෙතනින් බලලා ගත්තොත් එහෙම 6 තියෙන්නේ කීයද? 4යි 9යි අතර. ඒකට 6ට කලින් තියෙන පූර්ණ වර්ගය මොකද්ද? 4නේ. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? 9. ඊට 4 වර්ගය වර්ගමූලය මොකද්ද? 2. 9 වර්ගමූලය මොකද්ද? 3. ආයෙත් ඒකට 6 තියෙන්නේ මේ 2යි 3යි අතර සංඛ්‍යාව. ඒ කියන්නේ 2යි දශම සංඛ්‍යාව. 1 2 ඔය වගේම
කැමති සංඛ්‍යාවක් ඕන සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. එතකොට අපි මොකක්ද ඒක කියලා හොයාගන්න ඕනේ. ඒ හොයාගන්න එකට අපි කියනවා පළමු දශම ස්ථානයේ සන්නිකර්ෂණය කිරීම කියලා. එතකොට බෑර වගේ ගුණ කරලා බලන්න තියෙනවා. මේ වගුවේ තියෙනවනේ ගුණ කරපේ. මොකද්ද? 2.1 වර්ගය කියලා 4.41. අපිට 6 වර්ගමූලින් හොයන්න කියන්නේ. එතකොට 6ට ආසන්න මේක එනකම් 6ට ආසන්නම පහළ මේකයි 6ට ආසන්නම ඉහළ මේකයි එනකම් මේ වගේ ගුණ කරගෙන යනවා. 2.2 වර්ගය 4.84. 2.3 වර්ගය 5.29. 2.4 වර්ගය 5.76. 2.5 වර්ගය 6.25. ඔන්න දැන් මෙතනින් හම්බුණා නේද අපිට? මොනවද? 2.4 වර්ගය 5.76. 2.5 වර්ගය 6.25. ඔය දෙක අතර 6 තියෙනවා නේද? බලමු බලන්න. ඊයේ 2.4 වර්ගය 2.5 වර්ගය 2.4 වර්ගය කීයද? 5.76. 2.5 වර්ගය 6.25. දැන් මේ දෙක අතරනේ 6 තියෙන්නේ. ඊට පස්සේ ඊළඟ පියවර තමයි මොකක්ද? මේ දෙකේ මොකක්ද 6ට වැඩිපුරම ළඟ කියන එක බලන්න. 2.4 වර්ගෙන් අපි ගමු. එතකොට 6න් අඩු කරනවා 5.76. කීයද එන්නේ එතකොට? 0.24. ඊට පස්සේ 2.5 වර්ගෙන් අපි කීයද? 6.25. අඩු කරනවා 6ක්. එහෙනම් 0.25. එතකොට මේ දෙකෙන් මොකක්ද ළඟ වෙන්නේ? මේකනේ අඩු වෙනසක් තියෙන. දශමයක වෙනසක් තියෙනවනේ 0.24. එතකොට ඒකට අනුරූප වෙන එක මොකක්ද? 2.4. එතකොට අපිට 6 වර්ගමූලය කොහොමද ලියන්නේ? 6 වර්ගමූලය සමානයි 2.4. ආසන්න වර්ගයට සන්නිකර්ෂණය කරපුවා. ඒ උදාහරණ දෙකක් කතා කරමු. එතකොට තාත් පැහැදිලි වෙන්නේ. ඒක කියනවා මොකක්ද අපිට? 17 වර්ගමූලය සඳහා පළමු දශම ස්ථානයේ සන්නිකර්ෂණය සොයන්න. මොකක්ද කියන්නේ 17. අපි මොකක්ද පළවෙනි පියවර 17ට කලින් තියෙන පූර්ණ වර්ගය. කීයද? 16. ඊට පස්සේ තියෙන 17ට පස්සේ තියෙන 25. එතකොට 16 වර්ගමූලය කීයද? 4යි. 25 වර්ගමූලය කීයද? 5යි. එතකොට 17 වර්ගමූලය කියන්නේ කී අතරද? 4යි 5යි අතර. හරි. දැන් මේ පියවර හරි. ඊළඟට අපි මොකද කරන්නේ? මේ 4යි 5යි අතර තියෙන සංඛ්‍යා ගුණ කරගෙන බලන්න ඕනේ. ගණනාදී ගුණ කරන එක පහසු කරගන්න අපි පොඩි මේ උපක්‍රමයක් අනුගමනය කරනවා. මොකද 16 දැන් 17 තියෙනවනේ. 17 මේ 16ටද 25ටද ගොඩක්ම ළඟ එක්කිය. ඒ කියන්නේ දැන් 16 17 ළඟ ගොඩක්ම 16ටද නැත්නම් 25ටද? 16ට ළඟයි එකයි නේද? 25ට එන්න තව කීයක් තියෙනවද? 7ක් යන්නේ. 8ක් යන්නේ බෑ. එතකොට මොකක්ද 16ට තමයි මේ 17 ගොඩක් ළඟ. ඒ කියන්නේ ඒකෙන් කියන්නේ මොකක්ද? මේ 17 වර්ගමූලය තියෙනවනේ. මේ 4ට ළඟ සංඛ්‍යාවක්. ඒ කියන්නේ 4.1, 4.2, 4.3 ඔය වගේ සංඛ්‍යාවක්. එතකොට අපි ගුණ කරන්න පටන් ගන්නවා මේ පැත්තේ. එතකොට එහෙම ගුණ කරපුවාම මේ කියන්නේ එතකොට මෙතන කියන්නේ 17 වර්ගමූලයේ යගේ 5ට වඩා 4ට ආසන්න ගියා. හරිනේ. 17 ගොඩක්ම ළඟයි 16ට. ඒකෙන් තමයි මෙතන මොකක්ද වෙන්න ඕනේ? 17 වර්ගමූලයේ 4.1 2 3 වගේ 4ට ආසන්න සංඛ්‍යාවක් එනවා. ඒක නිසා අපි ගුණ කරන්න පටන් ගන්න කොහෙන්ද? 4.1 එකෙන් තමයි පටන් අරන් වැඩි කරගෙන යන්නේ. එයාට ගුණ කරපුවාම වෙනවා 4.1 වර්ගය එනවා කියන්නේ 16.81. හරි 4.2 වර්ගය එනවා 17.64. එතකොට දැන් මේ දෙකෙන් 14 ගොඩක්ම ළඟින් මොකක්ද? මේකනේ 16.81. එතන කීයද වෙනස? 0.19. හැබැයි මෙතන 0.64 වෙනසක් තියෙනවා. එතකොට මොකද්ද ළඟ මේක? 4.1. 14 ළඟයි 16.81. එතකොට 17 වර්ගමූලය ආසන්න සන්නිකර්ෂණයට එවුවාම කීයද එන්නේ? 4.1. හරි. දැන් මේ පළවෙනි දෙකෙන්ම මේ සංඛ්‍යා දෙක අතර 17 තියෙනවා. ඊට පස්සේ අනිත් ඒවා වෙන එක තේරුම් ගන්න. මේ දෙකෙන් ඊට පස්සේ අපිට ගණන් හදලා ඉවර කරගන්න පුළුවන්. වැඩි වෙලාවක් යන්නේ නැතුව. ඊට පස්සේ මේ ගණන් බලන්න මේක කියනවා 245 වර්ගමූලය පළමු සන්නිකර්ෂණයට සොයන්නේ කියලා. එතකොට 245ට කලින් තියෙන්නේ කීයද?
25 පූර්ණ වර්ගය. ඊට පස්සේ තියෙනවා 256. 225 වර්ගමූලය කීයද? 15. 256 වර්ගමූලය කීයද? 16. එතකොට 245 තියෙනවා 225යි 256 අතරනේ තියෙන්නේ පූර්ණ වර්ගය. එතකොට 245 වර්ගමූලය තියෙනවා කීයද? 15යි 16යි අතර. එතකොට දැන් කලින් කතා කරපු 245 ගොඩම්මලක කාටද? 225ට 256ට. 225 245 අතර ගියත් තියෙනවා 20ක වෙනසක් තියෙනවා. එතකොට 256 අතර තියෙන කීයද? 11යිනේ. ඒක නිසා දැන් 245 වර්ගමූල එන්න ඕනේ මොකද්ද? 16ට ළඟ ඉලක්කම. ඒක නිසා අපි පටන් ගන්න කීයද? මොකද 15.9. 15.9න් පටන් ගන්න එනවා මේ පැත්තට. අඩුවේදී ගුණ කරගෙන එනවා. මොකද 245 ගොඩක්ම ළඟයි 256ට. ඒ කියන්නේ 245 වර්ගමූලයට ළඟ වෙන්න ඕනේ 16ට. ඒ නිසා 15.9 ඉඳන් 15ට ගුණ කරගෙන එනවා. එතකොට එහෙම ගුණ කරගෙන ඉද්දී 15.9 වර්ගය එනවා 252.81යි. 15.8 වර්ගය එනවා 249.64යි. 15.7 වර්ගය එනවා 246.49යි. 15.7 වර්ගය 246.49යි. 15.6 වර්ගය 243.36යි. දැන් එතකොට මේ දෙක අතර තියෙනවා නේද 245. ඊට පස්සේ දැන් මේ දෙකෙන් ගන්න. මේ දෙකෙන් 245ට ගොඩක්ම ළඟ එක මොකද්ද? 15.7 වර්ගය එනවා කීයද? 246.49යි. 15.6 වර්ගය එනවා 243.36යි. මොකද්ද එතකොට ළඟ එක? බලපු ගමන් පේනවා 246 ළඟයි 245ට 243 245 වඩා දෙකක් අඩුයි. ඒ නිසා මොකද්ද? 245 වර්ගමූලය. 245 වර්ගමූලය සමාන වෙනවා එතකොට 15.8. හරිද? ඊට පස්සේ ඔන්න ඔය විදිහට තමයි මේ පාඩමේ පළවෙනි කොටසේ අපිට ඉගෙන ගන්න තියෙන පූර්ණ වර්ගයක් නොවන ධන සංඛ්‍යාවක වර්ගමූලයේ සම්නිදර්ශනයට හොයන්න. මේක ටිකක් දීර්ඝ ක්‍රමයක්. ඒනොත් ඉතින් මේගොල්ලෝ මේ විදිහෙන් හොයන්න කිව්වොත් අපිට හොයන්න වෙනවා අර වගේ දශම සංඛ්‍යා ලියාගෙන කුඩු කරලා ආසන්න වගේ හොයාගන්න වෙනවා. හරිද?